අයිබෝන් අද අපි නවතවරක් ඔබ හමුවට ආවා අපේ කරන තවත් නිෂ්පාදන කීපයක් ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. සමහර කට්ටිය අපෙන් ගන්න සමහරක් අපේ කස්ටමර්ස්ලා මේ සම්බන්ධව දැනටත් දන්නවා. හැබැයි නොදැනුවත් කට්ටිය මේ සම්බන්ධව දැනුවත් කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒතකොට අද අපි ඕගොල්ලන්ට අරගෙන ආවේ රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ අනුරූප කීපයක්ම තමයි. ඔගොල්ලෝ අපේ කලින් ප්‍රෝග්‍රෑම් එක බැලුවා නම් ඒකේ අපි අඟල් 12ක් කුස රුවන්වැලි මහා සමිඳුන් වහන්සේ අනුරුවක් සම්බන්ධව විස්තරයක් කළා. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ අඟල් 6ක් කුස රුවන්වැලි මහා සමිඳුන් වහන්සේ අනුරුව සහ අඟල් 8ක් කුස රුවන්වැලි මහා සමිඳුන් වහන්සේ අනුරුව දෙකක් සම්බන්ධව විස්තරයක් කරන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලෝ. ඒ සඳහා අපේ රන් කරනු බයි රොයල් එලිගන්ස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තබා ගන්න වහන්සේ මේ අවස්ථාවේ අපි নমස්කාර පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒක හින්දා තමයි අපි මේ නිර්මාණ මේ විදිහට නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඇත්තරම මේ නිර්මාණ සම්බන්ධව කතා කරනකොට මම කලිනුත් කිව්වා අඟල් 6ක් කුස නිර්මාණයක් රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ ආකෘතියක් අඟල් 8ක් කුස රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ ආකෘති දෙකක් සම්බන්ධව තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ බලනවා ඇති දැන් දෙකක් කිව්වට මෙතන තුනක් මේ සිවුර තියෙනවනේ රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ ආකෘති කියලා. මේ කරුණුන් වහන්සේලා දෙනමම අඟල් 8ක් කුස කරුණුන් වහන්සේලා දෙනමක්. එකම විශේෂත්වය තියෙන්නේ මෙන්න මේ කරුණුන් වහන්සේගේ මේ වටින් අපි තව මල් පෙති ලේයර්ස් දෙකක් ඒ කියන්නේ මලක් උඩ වැඩ හිටින විදිහට නිර්මාණයක් තමයි මෙතන අපි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා රන් කරනු බයි රොයල් එලිගන්ස් ආයතනය නිෂ්පාදනය කරන නිෂ්පාදන ඊටාම ක්වොලිටි එකෙන් තත්වයෙන් උසස් නිර්මාණ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ නිර්මාණ ගැනත් අපි කතා කරනකොට හැමදාම අපි කියනවා වගේ මේ නිර්මාණත් අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ ජුවලරි බ්‍රාස් කියන මැටීරියල් එකෙන් ජුවලරි බ්‍රාස් වලින් නිෂ්පාදනය කරලා මේක කැරට් 24 තනි රත්තරන් ආලේප කරලා තමයි මේ ෆිනිෂිං එක අරගෙන තියෙන්නේ. ඒතකොට තනි රත්තරන් ආලේප කරනකොට අපි තවත් වශයෙන් කියන්න පුළුවන් කැරට් 24 රත්තරන් ඉලෙක්ට්‍රෝප්ලේට් කරලා තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ කරුණුන් වහන්සේලාගේ බඳ කොටස් වල සුදු පාටන මැණික් ගල් දිලිසෙනවා. ඒ ඔක්කොම ඇමරිකන් ඩයමන්ඩ් ස්ටෝන්ස් වලින් තමයි ඒ ඩෙකොරේෂන් එක කරලා තියෙන්නේ. ඒ වගේම මේ කරුණුන් වහන්සේලා ඇතුළත ලස්සන මංජුසාවක් අපි වෙනින්ම රන්නාලේපිත ලබා දෙනවා. ධාතුන් වහන්සේ තැන්පත් කිරීම උදෙසා. එතකොට ඔය කරුණුන් වහන්සේ නිර්මාණය කරලා තියෙන මැටීරියල්ස් ඒ සම්බන්ධව අපි දැන් මේ වෙනකොට කතා කළා. ඒ වගේම අපි නවතත් කතා කර යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ කරුණුන් වහන්සේගේ තියෙන හැඩය සම්බන්ධව. එතකොට අපි ඔයගොල්ලෝ හැමෝම දන්නවා රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ හැඩය තමයි බුබුලාකාර හැඩය. එතකොට මේ බුබුලාකාර හැඩයටම අපි මේ නිර්මාණත් නිෂ්පාදනය කරලා තියෙනවා. තව දෙයක් තමයි අපි කලින් ප්‍රෝග්‍රෑම් එකේදීත් අපි කතා කළා රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ බඳ කොටසේ හැඩය යම්කිසි ස්ථානයකින් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. අර හරියටම අර අපි කිව්වොත් අර බුබුලාකාර හැඩය කියන කොම්පුට්ටියක හැඩය වගේනේ. ඉතින් ඒ හැඩය නැතුව මැද කොටසේ පොඩි කැඩීමක් ඇවිල්ලා තියෙනවා. ඒ කැඩීම ඇවිල්ලා තියෙන්නේ මම කලින් ප්‍රෝග්‍රෑම් එකේ සඳහන් කළා 1900 මුල් ගණන් වල ප්‍රතිසංස්කරණ කටයුතු වලදී සිදුවෙච්ච වෙනසක් ඒක. ඉතින් ඒ ආකාරය අපි මේ විදිහටම තියාගෙන අපේ අනුරූ වලත් ඒ බඳ කොටස් ඒ සියලු දේම ඒ ආකාරයෙන් කියන්නේ 90 ගණක් විතර සමාන වෙන්න ඒ ආකාරයෙන්ම තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මුගක් මෙෂර්මන්ට් වලින් අපි ඒක ෆලෝ කරලා තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපි මේ අනුරූ සම්බන්ධව කතා කරන්න ගත්තොත් මේ අනුරූවේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් පහතේ ධම්ම පේසාවලලු 3 ඒ විදිහටම අපි නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් මේ නිර්මාණ ගත්තොත් මේ පේසාවලලු වල පවා ඉතා සියුම් කැටයන් වලින් තමයි උපනංවලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතාම සියුම් දේශීය හෙළ කැටයන් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම බඳ කොටස ගත්තොත් මේ බඳ කොටස වෙනින්ම කැටයන් මොස්තරයක් තමයි බඳ කොටසේ වෙලා තියෙන්නේ. ඉතාම සියුම් කැටයන් හරිම හිත් පිනා යන විදිහට මෙතන නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතාම සියුම් ආකාරයෙන් හරියටම ඩීටේල් කරලා නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කැටයන් අතරේ තමයි අර මම කලින් කිව්ව විදිහට ලස්සනට ඇමරිකන් ඩයමන්ඩ්ස් ගල් අල්ලලා තියෙන්නේ. එතකොට බඳ කොටස සහ පේසාවලලු ඔය ආකාරයෙන් නිෂ්පාදනය වෙනකොට හතරස් කොටුව, දේවතා කොටුව
සහ එතනින් උඩ කොත් කැරල්ලට එනකොට එහා මෙහා පේන දැන් බඳ කොටස පේසාවලල්ල බැලුවොත් කැටයන් වල අතරින් එහා මෙහා ඇතුළ පේන ගතියක් තියෙනවා. හැබැයි හතරස් කොටුව දේවතා කොටුව කොත් කැරල්ලට එනකොට ඒ ගතිය මිදිලා අපි ඒක සම්පූර්ණයෙන් ප්ලේන් සර්ෆේස් වලින් අරගෙන අර පාස් ත්‍රූ ගතිය එතන නැති කරලා තියෙනවා. ඉතින් ඒක තුලත් අර අමුතුම හිත් පිනා යන තම් ශ්‍රද්ධාව වැඩි වෙන පුදුම අලංකාර දෙකුම්කලු නිමාවක් ඒ තුලත් ඇවිල්ලා තියෙනවා. මොකද එතන පේන අර ගෝල්ඩ් එෆෙක්ට් එක ටිකක් වැඩි. එතකොට මේ හතරස් කොටුව බැලුවොත් ඕගොල්ලෝ නිකන් බලන්න රුවන්වැලි මහා සම්විධානන් වහන්සේගේ හතරස් කොටුව කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒකත් එක්ක අපේ මේ අපි හදලා තියෙන නිර්මාණවල හතරස් කොටුව පොඩ්ඩක් කරලා බැලුවොත් ඉතින් ඕගොල්ලන්ට පේනවා ඊටාම ළඟින්ම යන උපරිම සාධාරණත්වයක් අපි ඉෂ්ට කරලා තියෙනවා මේ නිර්මාණය තුලින් කියන එක. එතකොට මේ මැද කොටසේත් හතරස් කොටුව අපි ධර්ම චක්‍ර ඒ වෙනුවට අපි ඒක පෙන්නලා තියෙන්නේ ඇමරිකන් ඩයමන්ඩ් ස්ටෝන්ස් කීපයක් අල්ලලා තමයි එතන අපි ප්ලේන් සර්ෆේස් එකක් තියෙන එකේ අපි එතන වෙනින් තවත් නිර්මාණයක් කරන්න යන්නේ නැතුව එතන මැණික් ගල් ටිකක් එබ්බුවෙන් පස්සේ එතන වෙන අර පෙනුම වැඩි වෙනවා. ඉතින් අපි මෙතෙන්දී ඕගොල්ලන්ට නැවත වරක් කියන්න ඕන අපි මේ කරන නිර්මාණවල අපි උපරිම සාධාරණත්වයක් රුවන්වැලි මහා සම්විධානන් වහන්සේ කෙරෙහි තබාගෙන එතෙන්ට උපරිම ශ්‍රද්ධාවක් ඇතිවන විදිහේ දේවල් කරලා තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා මේ බඳ කොටස් සහ ඒ කොට පල්ලෙහා කොටස් බැලුවාම මේක අපි ටිකක් අර විසිතුරු ගතියට ඇවිල්ලා තිනවා. මොකද දැකුම් කළු නිමාව එන්නේ ඒක හින්දා තමයි. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි මාකට් එකේ නැත්තම් වෙළඳ පොලේ තියෙන දේවල් වලට වැඩිය අමුතු දේවල් තමයි අපි නිෂ්පාදනය කරන විශේෂත්වයක් තියෙන දේවල්. ඉතින් ඒක තුල තමයි අපි ওই බඳ කොටස සහ යට පේසා වලලු වලට දෙනින්ම විශේෂත්වයක් කැටයන් තුලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වුණාට අපි මේ මොන විශේෂත්වය කළත් මේ කරුණුන් වහන්සේ දැකපු ඕනෙක් කෙනෙකුට හිතා ගන්න පුළුවන් අපි මේ කරලා තියෙන්නේ රුවන්වැලි මහා සම්විධානන් වහන්සේගේ ආකෘතියක් කියන එක සම්බන්ධව පැහැදිලිවම අදහසක් ගන්න පුළුවන්. එතකොට කලින් අපි කිව්වා මෙම චෛත්‍ය රාජන් වහන්සේලා මේ චෛත්‍ය රාජන් වහන්සේ මේ අනුරුද් දෙකම අඟල් 8ක් උසයි මේ කරුණුන් වහන්සේලා දෙනමම. උසේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙතන වෙනසක් තියෙන්නේ මේ අඟල් 8ක් උස රුවන්වැලි මහා සම්විධානන් වහන්සේගේ චෛත්‍ය මේ අනුරුවේ ඒ අපේ කස්ටමර්ගේ අවශ්‍යතාවය මත එයාට එයාගේ තියෙන දායකත්වයේ හැකියාව සහ එයාගේ අවශ්‍යතාවය මත එයාට අවශ්‍ය වුණා මේ අමතරවම නෙළුම් මල් පෙත්තක් වගේ පෙති විස්තර දෙකක් මේ කරුණුන් වහන්සේ වටා යවලා ඒ කරඬුව මලක් උඩ වැඩ සිටින විදිහට නිෂ්පාදනය කර ගැනීම උදෙසා. ඉතින් ඒ හින්දා තමයි අපි මේ නිර්මාණය මේ විදිහට කරලා තියෙන්නේ. ඒතකොට මේ කරුණුන් වහන්සේ අපේ ඕඩර් කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ අපේ කස්ටමර් කෙනෙක්. එතකොට එයාට අවශ්‍ය වුණේ කරුණුන් වහන්සේ විතරක් වඩම්මන. මොකද ඕස්ට්‍රේලියාව වගේ රටකට වෙන රටකට වඩම්මනකොට අර තව අමතර ඩෙකරේෂන් ආවයන් පස්සේ මේක අර බල්කි ගතිය පර ප්‍රමාණාත්මක විශාලත්වය වැඩි වෙන හින්දා පොඩ්ඩක් ගෙනියන්න අමාරුයි. ඒක හින්දා සමහර කට්ටිය කරන්නේ මේ විදිහට කරුණුන් වහන්සේ විතරක් ඕඩර් කරන එක. ඊළඟ දේ තමයි අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ කරුණුන් වහන්සේ ඇතුලේ අපි ධාතුන් වහන්සේ තැන්පත් කරන්න පුළුවන් විදිහට රන්නාලේපිත මංජුසාවක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක අපි කොහොමත් කම්ප්ලිමෙන්ටරි අපි ඔයගොල්ලන්ට මංජුසාව ලබා දෙනවා. එතකොට මේ විශේෂම දේ මේ රුවන්වැලි මහා සම්විධානන් වහන්සේ සහිත අනුරුවක් සහිත කරඬුවක විශේෂයෙන්ම ප්‍රධාන දේ තමයි මේ කරඬුව අර බුබුලාකාර හැඩති හින්දා ඇතුලේ කරුණුන් වහන්සේ ඕපන් කළාම ඇතුලේ තියෙන වර්ගඵලයේ වැඩි සර්ෆේස් එක වැඩි මංජුසාව මැද තැම්පත් කළත් හිත තව මංජුසා කීපයක් තැම්පත් කරන්න පුළුවන් විදිහට ඇතුලේ ඉඩ තියෙනවා. ඒතකොට ඕගොල්ලන්ට අවශ්‍ය නම් තව මංජුසා තැම්පත් කරන්න පුළුවන්. තව ධාතුන් වහන්සේ වැඩිපුර වැඩ ඉන්නවා නම් මේක අපි මම දන්නේ නැහැ ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය මේක කරුණුන් වහන්සේ අරගෙන ගෙදර තැම්පත් කරන්නද බුදුමැදුර එහෙම නැත්නම් පන්සලකට තැම්පත් කරන්නද කොහොමද කියලා. හැබැයි අවශ්‍යතාවය ඕන අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා මේ කරුණුන් වහන්සේගේ ඉඩකඩ ඒවා කොහොම අපි හරියන විදිහට නිර්මාණය කරලා තිනවා. අපි හරියන විදිහට නිර්මාණය කරලා තිනවා කිව්වට ඒ කරුණුන් වහන්සේගේ උසත් එක්ක පළල බැලුවාම ඒක ඔටෝමැටිකලි ඒ ප්‍රමාණය එනවා. එතකොට හැබැයි කාට හරි අපි මම එදා කලිනුත් කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකේදී කාට හරි මීට වැඩිය කුඩා අනුරුවක් මෙච්චර අනුරුවක් අපිට තැම්පත් කරගන්න ගෙදර ඉඩ කඩ අඩු නම් මීට වැඩිය කුඩා අනුරුව අපේ තියෙනවා. ඒ කියන්නේ රුවන්වැලි මහා සම්විධානන් වහන්සේගේ අනුරුව තියෙනවා අපි ළඟ. අඟල් 1 උස එක තියෙනවා, අඟල් 1.5 තියෙනවා, අඟල් 2.5 තියෙනවා. ඊට පස්සේ අඟල් 4 තියෙනවා. ඊට පස්සේ මේ වගේ අඟල් 6 තියෙනවා, අඟල් 8 තියෙනවා.
තව අඟල් 12 තියෙනවා 14 තියෙනවා අඩි 2කට වගේ යනකම් අපි නිෂ්පාදනය කරනවා. ඉතින් මෙම නිර්මාණ නිෂ්පාදනය කරනකොට යම්කිසි අපි ළඟ ඉන්න හුඟක් ස්කිල් වර්කර්ස්ලා ඒ කියන්නේ අපිත් එක්ක හුඟක් එක්ස්පීරියන්ස් කට්ටිය තමයි අපි ළඟ ඉන්නේ. ඒගොල්ලන්ටත් යම්කිසි සෑහෙන කාලයක් යනවා මේ වගේ නිෂ්පාදනයක් කරනකොට. මොකද මේ නිෂ්පාදන වලට 70ක් විතර අපි ශ්‍රමදායකත්වය අතින් තමයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි 30ක් විතර අපි මැෂින්ස් පාවිච්චි කරන සමහර දේවල් අපි වක් කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට කියන්නේ කාස්ට් කරනවා කියලා. ඒ සමහර කොටස් පොඩි කොටස් කාස්ට් කරලා එතනින් එහා දේවල් සම්පූර්ණයෙන්ම අතින්ම තමයි මෙතන නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ කරඬුන් වහන්සේ නමක් නිෂ්පාදනය කරන යම්කිසි කාලයක් ස්ථිර වශයෙන්ම වැය වෙනවා. දැන් මේ කරඬුන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය තමයි මේ කරඬුන් වහන්සේලා මම ඉස්සෙල්ලත් කිව්වා බඳ කොටසින් ඇතුළ පොඩ්ඩක් පේනවා. කියන්නේ අර දැල වගේනේ තියෙන්නේ. පොඩ්ඩක් ඇතුලෙන් චුට්ටක් ඇතුළ යන්තම් මේ ධාතුන් වහන්සේ තැන්පත් කරන මංජුසාව ටිකක් පේනවා. ඉතින් ඒකට සමහර මේ අපේ දායකයෝ හුඟක් කැමති ඒක එහෙම පේන්නේ. හැබැයි සමහර දායකයෝ කියනවා නෑ ඇතුළ පේන්න බෑ මේක වැහිලා තියෙන්න ඕනේ. අපි එහෙම නිර්මාණත් කරනවා. ඔයගොල්ලෝ අපේ කලින් ප්‍රෝග්‍රෑම් එක බලුවා නම් අපි එතෙන්දී රුවන්වැලි මහා සම්දාන වහන්සේගේ අනුරුවක් ගැන විස්තර කරනකොට ඒ අනුරුව ඇතුළ සම්පූර්ණයෙන් කවර් වෙච්ච අනුරුවක්. මේ කැටයම් සර්ෆේස් එකක් තිබ්බා. ඊට පස්සේ ඇතුළෙන් බඳ කොටස වෙනින්ම කවර් වෙලා තියෙනවා. එතකොට ඒ කවර් වෙලා තියෙනකොට ඒක ඇතුළ කරඬුන් වහන්සේගේ ඇතුළ මෙහිම අපි පිටින් බැලුවහම විනිවිද පෙනීමේ ගතිය අඩුයි. දැන් කාට හරි අපේ මෙතන අපි බලන් ඉන්න අපේ හිතවතෙක්ට අවශ්‍ය නම් මේ කරඬුන් වහන්සේලාත් එහෙම ඇතුළ මේ විදිහටවත් මේ කුඩා ආකාරයෙන් පේන්නේ. ඒ විදිහටවත් පේන්නේ නැතුව මේක සම්පූර්ණයෙන් ඇතුළ කවර් වෙච්ච විදිහට ගන්න. කැටයනුත් ඕනේ, කවර් වෙන්නත් ඕනේ නම් අපිට එහෙම නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔබතුමාලගේ අවශ්‍යතාවය මත තමයි අපි ඒක නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව තව කාට හරි ඔයගොල්ලන්ගෙන් කාට හරි අවශ්‍ය නම් මේ කරඬුන් වහන්සේගේ බඳ කොටසත් මට කැටයන්නම් ඕනේ නැහැ. මට ඕනේ මෙතන සම්පූර්ණයෙන් ප්ලේන් සර්ෆේස් එකකින්ම තමයි කරඬුන් වහන්සේ කරන්න ඕනේ. රුවන්වැලි මහා සම්විධානන් වහන්සේ විදිහටම වෙන්න ඕනේ. දැන් රුවන්වැලි මහා සම්විධානන් වහන්සේගේ බඳ කොටස ගත්තොත් බඳ කොටසේ කැටයන් නැහැනේ. ඒක ප්ලේන්නේ. එතකොට මට ඕනේ ඒ විදිහටමයි කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ විදිහටත් නිෂ්පාදනය කරනවා. අපි එහෙම නිෂ්පාදනය කරන නිෂ්පාදනත් ඔයගොල්ලෝ අපේ සෝෂල් මීඩියාස් බලනවා නම් YouTube channel එක බලනවා නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි එහෙම නිෂ්පාදනත් ඇතිතරම් නිෂ්පාදනය කරලා තියෙනවා. මොකද අපේ තියෙන විශේෂත්වය නැවත වරක් කියන්න ඕනේ. අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය මොකක්ද? ඒ අවශ්‍යතාවයට ඕන විදිහට අපි ඕනම නිෂ්පාදනයක් කර දෙන්න අපේ එච්චර සුදුසුකම් තියෙන එච්චර පළපුරුද්ද තියෙන කාර්ය මණ්ඩලයක් අපේ ඉන්නවා. ඒ තුල අපිට ඕනම ඕගොල්ලෝ කියන ඕන දෙයක් අපිට නිෂ්පාදනය කරලා දීමේ අවශ්‍යතාවය සහ හැකියාව පවතිනවා කියන එකත් මේ අවස්ථාවේ මම ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් අපි දැන් කරඬුන් වහන්සේ ඇතුළ කොහොමද සකසා තියෙන්නේ කියලා අදහසක් ඕගොල්ලන්ට ගන්නත් එක්ක අපි දෙපැත්තේ තියෙන කරඬු දෙක නම් ඕපන් කරලාම තියෙනවා. මැද කරඬුවත් අපි වෘත කරලාම බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා කරඬුන් වහන්සේගේ මේ මල්පෙති ලේයර්ස් දෙකට ඇතුලේ කරඬුන් වහන්සේගේ පේසාවලල්ල තැන්පත් වෙලා තියෙනවා. ඒ ඇතුලේ ධාතුන් වහන්සේ තැන්පත් කරන මංජුසාව තැන්පත් වෙලා තියෙනවා. මංජුසාවත් මේ විදියට ඕපන් කරන්න පුළුවන්. මේ ඇතුලේ තමයි අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වා කලින් මේ මංජුසාව දෙපැත්තේ තව හිටස් තියෙන ඕන තරම් ඊට ප්‍රමාණ තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් තවත් මංජුසා තැන්පත් කරන්න කියලා. ඉතින් ඒක අවශ්‍ය නම් අපිට කියලා මංජුසා ඒ සඳහා අමතර නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වෙළඳපොලෙන් අරගෙන හරි ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි එහෙම තැන්පත් කරගන්නත් පුළුවන්. ඊට අමතරව අපි කතා කරගත්තේ නැති දෙයක් තව තියෙනවා. මේකේ චූඩමාණික්ක සම්බන්ධව. දැන් කොත් කැරැල්ලේ උඩ මේ තියෙන චූඩමාණික්කය. එතකොට සමහර කට්ටිය ආසයි ඇත්තම චෛත්‍ය රාජානන් වහන්සේ නමක්ගේ තැන්පත් වෙලා තියෙන පලිඟු. එහෙම නැත්නම් ක්වාර්ට්ස් වලින්ම චූඩමාණික්ක හදලා කරඬුවේ තැන්පත් කරගන්න. එතකොට දැන් මේ අඟල් 6 රුවන්වැලි සෑයේ අපි හදලා තියෙන්නේ ඒ කස්ටමර්ගේ අවශ්‍යතාවය පරිදි චූඩමාණික්කය අඟල් 6 කරඬුවේ තියෙන්නේ ක්වාර්ට්ස් වලින් හදපු වයිට් චූඩමාණික්කයක්ම තමයි තියෙන්නේ. ඒකතකොට සම්පූර්ණ පලිඟු.
එතකොට අපේ අඟල් 8 කරුණුන් වහන්සේ දෙනම ළඟටම ආවහම මේ දෙනමගෙම තැන්පත්ලා තියෙන චූඩමාණික්කය බැලුවොත් ඒක නිල් පාටට හුරු චූඩමාණිකයක්. එතකොට අපි මේක නැචරල් ස්ටෝන් එකක් නෙමෙයි ඇත්තටම. මේක නැචරල් වලින් කරපු ගණන් නැචරල් පාලිගු වලින් එන්නේ නැහැ නිල් පාටක චූඩමාණික්කය. එතකොට අපි නිල් පාට ගත්තොත් අපි එක්කෝ හොඳ ගල් වලට බලුවොත් ලංකාවේ පොළොවෙන් හම්බෙන එක්කෝ බ්ලූ සෆෙයා වලට යන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟ දෙවනි කාණ්ඩය වගේ බැලුවොත් ස්පිනල් කියන්නේ කිරින්චි වගේ වලින් මේ වගේ චූඩමාණිකේ හදන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලදී ටිකක් මිල අධික වැඩ. ඒත් අපි සමහර කස්ටමර්ස්ලා ඉන්නවා. අපි එක රටක කස්ටමර් කෙනෙක්ට ඇත්තටම මේ චූඩමාණික නිර්මාණය කළා බ්ලූ සෆෙයා වලින්ම. ඉතින් ඒකත් අවශ්‍යතාවයේ පරිදි අපේ ආයතනයට කියලා ඕගොල්ලන්ට නිෂ්පාදනය කරන්න පුළුවන්. චූඩමාණික්කය දැන් අපි ළඟ අපි දැනට තියෙනවා දැන් ඔය ක්වාර්ට්ස් වලින් අපි කරන චූඩමාණික්කය අපි ලබා දෙනවා වගේ මේ නිල් පාට චූඩමාණික්කය, රතු පාට චූඩමාණික්කය. එහෙම නැත්නම් රත්තරන් පාට, කහ පාටට හුරු චූඩමාණික්කය තියෙන. කහ පාටට හුරු චූඩමාණික්කයත් ඇත්තට පළඟ විශේෂයක්ම තමයි. ඒකට කියන්නේ සිට්‍රින් කියලා. ඒ සිට්‍රින් වල කරලා චූඩමාණික්කය අපි ඔයගොල්ලන් ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය කලර්ස් 4න් විතර අපි ළඟ දැනට චූඩමාණික්ක තියෙනවා. වෙන කලර්ස් වලින් ඕනේ නම් එහෙමත් අපිට කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය මත අපිට කියන්න පුළුවන්. මෙන්න මේ වර්ග වලින් මෙන්න මේ ගල් වලින් තමයි අපිට චූඩමාණිකේ කරන්න පුළුවන් ඒ සඳහා කියලා. ඒ අනුව අපිට ඒකත් ඕගොල්ලන්ට නිෂ්පාදනය කරලා ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි දැන් අපෙන් කරුණුන් වහන්සේ නමක් ඔයගොල්ලෝ අපෙන් මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැන් අඟල් 8 රුවන්වැලිසෑය අනුරූප සම්බන්ධව බැලුවාම මෙන්න මේ විදිහේ තමයි කම්ප්ලීට් සම්පූර්ණ කට්ටරය අපි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. මේ වගේම මහෝගනි වලින් නැත්නම් තේක් වලින් හදපු ලී පාදමක්. මේක පදම් කරලා ලීය හදලා තියෙන සමහර කට්ටියට පිටරට ගෙනියීමේදී ප්‍රශ්නයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව නැත්නම් එංගලන්තේ ගෙනියනකොට මේ ලී අපෙන් අහනවා පදම් කරලාද තියෙන කියලා. ඒ අවශ්‍යතාවයමදී අපි ඒවා නිෂ්පාදනය කරලා දෙනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බොක්ස් එක අපි කරලා තියෙන ඇක්‍රොලික් වලින් ඇක්‍රොලික් බොක්ස් එකක්. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණ කට්ටලේ අපි ලබා දෙන්නේ. දැන් මේ ඇක්‍රලික් බොක්ස් එකෙන් මේ කරුණුන් වහන්සේ මේ විදිහට වහලා තිබ්බහම අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍යයෙන් ඒක පරිසර තත්ත්වයක් එක්ක යම් කිසි විදිහට වෙනස් වෙන්න හැක්කේ. හැබැයි 80කට වැඩි ප්‍රමාණයක් 90කට වැඩි ප්‍රමාණයක් කරඬුව මේ විදිහට වහලා තියෙනවා නම් අපි මේක නිතර විදුරු පෙට්ටිය මේ ඇක්‍රලික් බොක්ස් එක ඇරලා ඉවරලා මේක නිතරම අතපත ගාන්නේ නැත්තම් එහෙම අතපත ගෑවත් අපි ඒක හොඳට පිරිසුදු කරලා වහලා තියෙනවා නම් සාමාන්‍ය අවුරුදු 10කට වැඩිය මේ කලයක පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් වෙනවා මම කිව්ව දේවල් එක්ක. ඒක පරිසර තත්ත්ව බලපාන්න පුළුවන්. අපි මේක විවෘත කරන වාර ගාන බලපාන්න පුළුවන්. අපි මේ කරුණුන් වහන්සේ විවෘත කරන වාර ගාන බලන්න පුළුවන්. එතකොට කරුණුන් වහන්සේ අල්ලන වාර ගාන ඒක කොච්චර විදිහට අපි පිරිසුදු කරනවද ඔය හැම තීරණේ මතම තමයි ඕක මේ පවතින්නේ. කියන්නේ ඒ සාධක එකක් දෙකක් මත නෙමෙයි. ඉතින් ওই සාධක එක දෙක කොම මේ වුණාන් පස්සේ අපි කියනවා සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් ඕ මේ කරුණුන් වහන්සේගේ කලයක වෙනස් නොවි පවත්වා ගන්න පුළුවන් කියන එක. හැබැයි කවදා හෝ මේ කරුණුන් වහන්සේලාගේ කලර් එක වෙනස් වුණත් ඒ කලර් එක අපිට නැවත රීප්ලේට් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ කරුණුන් වහන්සේ වෙනස් වුණා කියන අවුරුදු 10කින් හරි නැවත කලර් කරගන්න ඕන නම් කරන්න පුළුවන්. ඒක කැරට් 24 නැවත වාරයක් ඉලෙක්ට්‍රොප්ලේට් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි එහෙනම් කරුණුන් වහන්සේ සම්බන්ධව ඕගොල්ලන්ට අද විස්තර ටික ගෙනාවා. ඉතින් අපිත් එක්ක මේ සම්බන්ධව මේක ගැන දැන ගැනීම සඳහා මේ නිර්මාණ ගැන නැදී සිටි ඔයගොල්ලන්ට හුඟක් ස්තුතියි. නැවතරක් මතක් කරනවා රන්කරඬු බයිරවල එලිගන්ස් ආයතනයේ විසින් මේක කරන උත්පාදන ඔයගොල්ලන්ට ඉදිරියටත් බලා ගැනීම උදෙසා අපි YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න notification එතකොට ඔයගොල්ලන්ට එයි අපි කරන හැම post එකේදීම. ඉතින් අද අපි මේ ප්‍රෝග්‍රෑම් එකකින් සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ සම්බන්ධව මම හිතනවා අපි පැහැදිලි විස්තරයක් රුවන්වැලි මහා සමිඳුන් වහන්සේගේ අනුරූප සම්බන්ධව මේ ප්‍රෝග්‍රෑම් එක තුලත් ඔයගොල්ලන්ට ලබා දුන්නා. ඉතින් ඉදිරියටත් අපිත් එක්ක මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට මේ වගේ දේවල් ගැන විස්තර දැන ගැනීමට අවශ්‍යතාවය ඇති කියලා මම හිතනවා. ඉතින් නැවතවරක් මතක් කරනවා අපි YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට notification එයි අපි කරන හැම program එකකින්දී. ඒ හා සමගාමීව තව මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපේ ආයතනය තුලින් මේ වගේ නිෂ්පාදනයක් වගකීමක් සහිතව කර ගැනීමට අපේ ওই තිරේ දිස්සෙන අංකයට අපිව අමතන්න. එතකොට අපේ නුගේගොඩ රන්කරඬු බයි රොයල් එලිගන්ස් ආයතනයට ආවනම්
ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒ විදිහට කතා කරලා අවශ්‍යතාවය පරිදි නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් ඉක්මනින්ම අලුත් වැඩසටහනකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.